ආයුබෝවන් දරුවන් සහ වැඩිහිටියන් හැමදෙනාටම අදත් අප මුණ ගැහෙන්නේ මේ වීඩියෝවෙන් සිරිත් මල්දම කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගත් තවත් ඊටාම වැදගත් උපදෙස් සහිත කවියක් එක්ක. ඉතින් අප නිරතුරු උත්සාහ කරන්නේ ඔබට සිරිත් මල්දම කවි හැකිපමණින් හෝ ඔබේ සාමාන්‍ය ජීවිතයට සමීප කරවන්නට. ඒ සඳහා ගන්න තවත් එක උත්සාහයක් තමයි මේ. පාඩමට සහභාගී වෙලා ඉන්න බොහොම තොරතුරු කතා වෙන අවස්ථාවක් තියෙනවා. හැම දෙයක් ගැනම කල්පනාවෙන් එහුම්කන් දෙන්න. කොහොමද වසර 100කටත් එහා රචනා වුණු කවියක අදහස අදත් අපේ රටේ එහෙම නැත්නම් අප අවට සමාජයේ හා ගැලපෙන්නේ කියලා. හොඳයි. එහෙමනම් පාඩමට යමු යමු. පලක් නැතිව පාරෙහි නොසිටින්නේ, දඟක් නැතිව පාරෙහි පල යන්නේ, බයක් ඇතුව රෑ එලි නොබසින්නේ, කෙනෙක් නැතුව නෑමට නොම යන්නේ. දැන් මේ අපි පොඩක් හිතලා බැලුවොත් අද අපි ජීවත් වෙන විදිහ ගැන. ඒ කියන්නේ අපේ සාක්කුවේ තියෙන ජංගම දුරකථනයෙන් අපි යන එන තැන් GPS හරහා නිරන්තරයෙන්ම සටහන් වෙනවනේ. ඔව් අනිවාර්යෙන්ම. අනික මහපාරේ හැම මං සන්ධියකම වගේ දැන් CCTV කැමරා හයි කරලා තියෙනවා. අපේ වාහනවල වුණත් අනතුරු වළක්වන අලුත්ම සෙන්සර්ස් තියෙනවා. මේ හැම දෙයක්ම එක්ක අපි හිතාගෙන ඉන්නේ අපි දැන් අනතුරු වලින් සම්පූර්ණයෙන්ම ආරක්ෂිතයි කියලා. ඒ කියන්නේ මේ ආරක්ෂාව කියලා දේ අපි තාක්ෂණයෙන් ජයගෙන ඉවරයි කියන අදහසක් නේ තියෙන්නේ. හරියටම හරි. හැබැයි ඉතින් මේ සංකීර්ණ නවීන සමාජයේ ආරක්ෂාව ගැන තියෙන හොඳම අත්පොත මීට අවුරුදු 130කට කලින් ප්‍රාථමික පාසල් දරුවන් වෙනුවෙන් ලියවුණු කවි පෙළි 4ක් කියලා කිව්වොත්. අත්‍තරම් බැලු බැලමට ඒක ටිකක් පුදුමසගත කතාවක් වගේ පේන්න පුදුවන්. මොකද iSet 85 දී අධිවේගී මාර්ග තිබුණේ නෑනේ. ස්මාර්ට්ෆෝන් තිබුණෙත් නෑ. ඔව් ඒ කාලේ තිබුණේ කරත්ත වගේ දේවල් නේ. පැහැදිලිවම. ඒත් අපි මේ තාක්ෂණික ආවරණේ පොඩ්ඩක් අයින් කරලා බැලුවොත් අපිට පේනවා මිනිස්සු විදිහට අපි මුහුණ දෙන මූලික අනතුරු, අපේ තියෙන දුර්වලතා සහ අපේ හැසිරීම් රටාවන් එදාට වඩා අද කිසිම වෙනසක් වෙලා නැහැ කියන එක. අපි තාමත් කල්පනාකරණය කරමින් ඉන්නේ ඒ පරණ අවදානම් ටිකමයි. හරි. අපි මේක ලියා ගමු. අද අපේ මේ ගැඹුරු ගවේෂණයට පදනම් වෙන්නේ අන්න ඒ වගේ පුදුම සාගත මූලාශ්‍රයක්. ඒ කියන්නේ 1895 වර්ෂයේදී කිරින්දිවල කනිටු විද්‍යාලයේ M.L. සිල්වා ගුරුමුදියන්සි මැතිතුමා විසින් රචනා කරලා 1909 ඉඳන් පාසල් භාවිතයට එක්වුණු සිරිත් මල්දම කියන කාව්‍ය සංග්‍රහයෙන් උපුටාගත්තු එක් සුවිශේෂී කවියක්. ඔව් අද අපි මේ විග්‍රහ කරන්නේ ඒ කවිය සහ ඒවට ගෙතුණු අදහස්. අන්න හරි. අපේ මෙහිම වෙන්නේ මේ ශතවර්ෂයකට වඩා පැරණි කවිය පෙළි 4 ඇතුලේ හැංගිලා තියෙන ඒ සරල උපදෙස්. අද මේ තියෙන අධිවේගී සංකීර්ණ සමාජයට කොයිතරම් දුරට අදාළ වෙනවද කියලා හොයා බලන එකයි. මේකෙන් මේ කම්ම නිකම් උපදෙස් මාලාවක් නෙමෙයි. මේ කවි පරම්පරාවෙන් පරම්පරාවට ගලාගෙන ආවේ එවේ තියෙන අතිශය ප්‍රායෝගික වටිනාකම නිසායි. ඒ කියන්නේ මේක ඇතුලේ තියෙන අදටත් වෙනස් නොවුණු සර්වකාලීන නීතිමාලාවක්. ඒක ඇත්ත. කවියේ පළමු පේලි දෙක දිහා බැලුවොත් එතන කියවෙන්නේ පලක් නැතිව පාරෙහි නොසිටින්නේ, දඟක් නැතිව පාරෙහි ඵල යන්නේ කියලා. මෙතන තියෙන සිත් ගන්නාසුළුම කාරණය තමයි මේ පලක් නැතිව කියන වචනය. ඔව්. ඒ වචනේ ඇතුලේ ලොකු සමාජීය අර්ථයක් තියෙනව නේද? මට හිතෙන විදිහට මේක හරියට කාර්යාලයක මිනිස්සු එහා මෙහා යන ප්‍රධාන කුරිඩෝවක් කෙනෙකුගේ විසිට කාමරයක් වගේ පාවිච්චි කරනවා හා සමාන වැඩක්. ඒක හොඳ උපමාවක්. ඒත් මට හිතෙන්නේ ඊටත් වඩා මේක මිනිස් සිරුරක රුධිරනාල පද්ධතියකට සමාන කරන්න පුළුවන්. දැන් රුධිරනාලයක් තියෙන්නේ ලේ ගමන් කරන්නේ නේ. රුධිර සෛලයක් Tamanගේ ගමන නවත්තලා එක තැනක නිකරුණේ රැඳී හිටියොත් මොකද වෙන්නේ? එතන ලේ කටියක් හිර වෙනවා. මුළු පද්ධතියම අඩාල වෙනවා. හරියටම හරි පාරක් කියන්නේ තන ඒ වගේ තැනක් නේද? නිකරුණේ පාරේ ගැවසෙනවා කියන්නේ මුළු ගමනාගමන පද්ධතියටම කරන බාධාවක්. ඒක ඊටාම නිවැරදි විග්‍රහයක්. කවිය මේ කවියෙන් නාගරික සැලසුම්කරණයේ මූලිකම නීතියක් ස්ථාපිත කරනවා. ඒ කියන්නේ මාර්ගය කියන්නේ ගමනාගමනය සඳහා හදපු ධමනියක් මිසක් ඒක ගමනාන්තයක් නෙවෙයි. ඒ කියන්නේ අපි පාරට එන්න ඕනේ මොකක් හරි අරමුණකට විතරයි.
අනිවාර්යයෙන්ම පාසල් යන්න, බඩු ගන්න, බෙහෙත් ගන්න වගේ නිශ්චිත අරමුණකට පාරට ඇවිත් ඒ අවශ්‍යතාවය ඉවර වුණාට පස්සේ එතනින් ඉවත් වෙන්න ඕනේ කියන එකයි මේ කියන්නේ. ඒ කියන්නේ අර පාරේ අයිනේ ඉඩම්වල ක්‍රීඩා කිරීම, පන්දුවක් පස්සේ පාරට පැනීම වගේ දේවල් නිසා අනතුරු වෙනවා කියන එක ඒ කාලේ ඉඳන් මෙයාලා දැකලා තියෙනවා. පැහැදිලිවම. හැබැයි මීළඟට තියෙන කාරණය තමයි වඩාත්ම වැදගත් වෙන්නේ. ඒ කියන්නේ අර දඟක් නැතිව පාරෙහි ඵලයන්නේ කියන පදේ නේද? අපේ මූලාශ්‍රය පැහැදිලිව විග්‍රහ කරනවා පදිකේ අනිවාර්යයෙන්ම පාරේ දකුණු පසින් ගමන් කළ යුතුයි කියලා. ඔව්. ගොඩක් අය හිතන්නේ මේක නිකම්ම රතවහන නීතියක් විතරයි කියලා. ඒකනේ අපි මේ දකුණු පසින් යන්නේක නීතියක් විදිහට නිකම්ම පිළිගන්නවා. ඒත් මේකේ ඇත්තම විද්‍යාත්මක පදනම මොකක්ද? මොකද පදික වේදිකාවක් තියෙනවා නම් මම වම් පැත්තෙන් ගියත් මොකද දකුණු පැත්තෙන් ගියත් මොකද කියලා කෙනෙකුට තර්ක කරන්න පුළුවන් නේ. හැබැයි එහෙම තර්ක කරන්න බෑ. මේක හුදෙක් නීතියක් විතරක් නෙමෙයි. ඒක පිටුපස තියෙන්නේ මිනිස් මොළය සහ ස්නායු පද්ධතිය ක්‍රියාත්මක වෙන ආකාරය පිළිබඳ ගැඹුරු විද්‍යාත්මක යාන්ත්‍රණයක්. ඒ කොහොමද ඒක වෙන්නේ? දැන් බලන්න අපි පාරේ දකුණු පසින් ඒ කියන්නේ වාහන එන දිශාවට මුහුණලා ගමන් කරද්දී අපේ මොළයට ඉදිරියෙන් එන අනතුරක් ගැන දෘශ්‍ය තහවුරුවක් ලැබෙනවා. මිනිස් මොළයේ පරිණාමය වෙලා තියෙන්නේ ඇසෙන් දකින අනතුරකට ක්ෂණිකව ප්‍රතිචාර දක්වන්නයි. ඒ කියන්නේ අපිට ඇස් දෙකෙන් පේනවා වාහන එනවා කියලා. හරියටම වාහනයක් පාලනයෙන් තොරව Tamanගේ දිහාවට එනවා නම් අපේ ස්වයංක්‍රීය ස්නායු පද්ධතියට මිලි තත්පර ගණනක් ඇතුළත තීරණයක් අරගෙන පාරෙන් අයින් වෙන්න පණිවිඩයක් දෙන්න පුළුවන්. එතකොට ඒ කියන්නේ අපි වම් පැත්තෙන් ගියොත් ඒ සම්පූර්ණ දෘශ්‍ය යාන්ත්‍රණයම අක්‍රිය වෙනවා. පැහැදිලිවම අක්‍රිය වෙනවා. වම් පැත්තෙන් යනවා කියන්නේ වාහනේ ඉන්නේ අපේ පිටුපසින්නේ. එතකොට මොළයට සිද්ධ වෙනවා සම්පූර්ණයෙන්ම ශ්‍රවණීය මත පදනම් වෙන්න. ඒ කියන්නේ කනෙන් අහලා තීරණ ගන්න. ඉතින් සද්ද ඇහෙනවානේ වාහනයක් එද්දී ඒක මදිද? ඒක මදි. ශ්‍රවණීයෙන් අනුතුරක් හඳුනා ගන්නවට වඩා ඒ ශබ්දයේ එන නිශ්චිත දිශාව සහ වේගය මොළයට ගණනය කරන සෑහෙන වැඩි කාලයක් යනවා. පයට කිලෝමීටර් 60ක විතර වේගෙන් එන විශාල වාහනයක් පිටුපසින් එද්දී ඒකේ නිශ්චිත පිහිටීම කණෙන් අහලා තීරණය කරනවා කියන්නේ මාරාන්තික ප්‍රමාදයක්. දෙයනේ ඒක ඇත්ත. අනික රියදුරාට උනත් පදිකයව පේන ඉඩකඩ අඩුයි නේද? අන්න ඒකයි. එකකින් කවියා මේ පෙන්වා දෙන්නේ තමන්ගේ ස්වයංක්‍රීය ආරක්ෂක ප්‍රතිචාරයට අවශ්‍ය කරන නිවැරදි දත්ත ලබා දෙන වගකීම් සහගත හැසිරීමක් ගැනයි. තමන්ව වගේම අනිත් අයවත් ආරක්ෂා කරගන්නා විදිය. මාරයිනේ දෙක. ඉතින් දැන් මේ අපි කතා කළේ දවල් කාලයේ පාරේ හැසිරෙන විදිහ ගැනනේ. ඒ කියන්නේ පොදු අවකාශයට ගරු කරන විදිහ සහ අපි ප්‍රතිචාර දැක්වීමේ කාලය උපරිම කරගන්න ආකාරය. එතකොට මේ දෘශ්‍යමානභාවය සම්පූර්ණයෙන්ම නැති වෙලා ගියාම මොකද වෙන්නේ? ඒ කියන්නේ රාත්‍රී කාලය ගැන නේද? ඔව් ඔව්. හිරුවෙලිය නැති වෙනවත් එක්කම, ඒ කියන්නේ පරිසරය අඳුරු වෙනවත් එක්කම කවියේ ස්වරූපයත් සම්පූර්ණයෙන්ම වෙනස් වෙනවා. කවියේ තුන්වෙනි පේලියෙන් කියන්නේ බයක් නැතුව රෑ එළි නොබසින්නේ කියලා. ඇත්තටම රාත්‍රිය කියන්නේ දවල් කාලයට වඩා හාත්පසින්ම වෙනස් පරිසරයක්. කවියා පැහැදිලිවම කියන්නේ අරමුණක් නැතුව කිසිම බයක් සැකක් නැතුව රාත්‍රී කාලේ එළිය ගැවසෙන්න එපා කියලයි. මඩ මෙතනදී පොඩි ප්‍රශ්නයක් මතු කරන්න වෙනවා. දැන් අපි මේ කතා කරන්නේ 1995 ලියවුණු දෙයක් ගැනනේ. ඒ කාලේ පාරවල් වල විදුලි පහන් තිබුණේ නැහැ. පාරවල් ඝන කළුවරයි. හැබැයි අද එහෙමද? අද තත්ත්වය වෙනස්. අද හැම පාරකම වගේ හොඳට ආලෝකය තියෙනවානේ. ඒ වගේම රාත්‍රී ජීවිතය එහෙමත් නැත්නම් අපි නයිට් ලයිෆ් කියලා කියන්නේ පැය 24ම ක්‍රියාත්මක වෙලා ආර්ථිකයක් අද තියෙනවා. ඉතින් මේ අවුරුදු 100 ගානකට කලින් තිබුණු ඒ බිය අදටත් ඒ විදිහටම වළංගුයි කියලා අපිට පිළිගන්න පුළුවන්ද? මේක නිකම් පැරණි සමාජයේ අඳුරට තිබුණු අනිසි බියක් විතරක් වෙන්න බැරිද? ඒක ඇත්තටම හරිම සාධාරණ තර්කයක්. කෘත්‍රිම ආලෝකය නිසා අපිට හිතෙනවා අපි දැන් රාත්‍රිය ජයගත්තා කියලා. හැබැයි අපි මේක වඩාත් පුළුල් චිත්‍රයට සම්බන්ධ කළොත් අපිට පේනවා මේ සංකල්පය මේ කවියට විතරක් සීමා වුණ දෙයක් නෙවෙයි කියලා. ඒ කියන්නේ වෙනත් තැන්වලත් මේ ගැන කියවිලා තියෙනවද? ඔව්. මීට අවුරුදු 2500කට පෙර බුදුදහමේ පරාපව සූත්‍රයේ පවා මේ ගැන සඳහන් වෙනවා නොකල්හි වීති සංචාරය විදියට. ඒ කියන්නේ අවේලාවේ අරමුණක් නැතුව මහමංග ඇවිදීම පිරිහීමට කරුණක් කියලා ඒ කාලේ දේශනා කරලා තියෙනවා. ඒ කියන්නේ මේක ආගමික දර්ශනයක එක්කත් බැඳිලා තියෙනවද? අනිවාර්යෙන්ම. එතකොට ප්‍රශ්නේ තියෙන්නේ ආලෝකයේ නොමැතිකම ගැන විතරක් නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ සමාජයේ ඝනත්වය සහ වගවීම අඩුවීම ගැනයි. සමාජයේ ඝනත්වය අඩුවීම කියන එකෙන් අදහස් කරන්නේ පාරේ ඉන්න මිනිස්සු ප්‍රමාණය අඩු වෙන එකද? හරියටම. දැන් දහවල් කාලේදී පාරක 100 ගණනක් මිනිස්සු ඉන්නවනේ. ඒක හරියට එකිනෙකා නිරීක්ෂණය කරන සමාජයක් වගේ. කවුරු හරි කරදරයක වැටුනොත් උදව්වට මිනිස්සු ඉන්නවා. හැබැයි රාත්‍රියට බහුතරයක් දෙනා විවේක ගන්නවා. ඒක ඇත්ත.
පාරේ වැඩ කවුරුත් නැහැ. පාරවල් වල ඉන්නේ රෝහල් කාර්ය මණ්ඩල ආරක්ෂක අංශ වගේ අත්‍යවශ්‍ය සේවා සපයන ඉදම සුළු පිරිසක් විතරයි. එතකොට අපරාධ විද්‍යාවට සහ මනෝවිද්‍යාවට අනුව බැලුවොත් අපරාධකරුවන් නිතරම හොයන්නේ සාක්ෂිකරුවන් නැති හුදෙකලා අවස්ථා. ඒ කියන්නේ පරිසරයේ ලයිට් තිබුණා කියලා වැඩක් නැහැ. කිසිම වැඩක් නැහැ පරිසරයේ ආලෝකය තිබුණා කියලා අපරාධකරුවන්ගේ මනෝවිද්‍යාත්මක ස්වභාවය වෙනස් වෙලා නැහැ. තනිම රාත්‍රියේ ගමන් කරන කෙනෙක් කියන්නේ ඊට පහසු ඉලක්කයක්. කවියා මේ පෙන්වා දෙන්නේ ආලෝකයේ ප්‍රමාණය ගැන නෙවෙයි. රාත්‍රියත් එක්කම මිනිස් ක්‍රියාකාරීත්වයේ අඩුවීමක් වෙනවනේ. අන්න ඒ නිසා ඇතිවෙන භයානක රිප්තකිය ගැනයි. ඒක මාර්ම කාරණයක්. ඒ කියන්නේ අඳුර කියන්නේ හුදෙක් භෞතික දෙයක් නෙවෙයි. ඒක සාක්ෂිකරුවන් නොමැතිකම කියන සමාජීය අඳුරක්. තාක්ෂණයේ ආලෝකය දුන්නාට මිනිසුන්ගේ අපරාධකාරී චේතනාවන් වෙනස් කරන්න ලයිට් කණුවකට බෑ. අන්න ඒකයි යථාර්ථය. ඒ නිසායි විශේෂ අවශ්‍යතාවයක් නැතුව අද වුණත් රාත්‍රියේ සැරිසරීමෙන් කරන්නේ අනවශ්‍ය අවධානමක් Taman වෙතට කැඳවා ගැනීමක් කියලා අපි තේරුම් ගන්න ඕන. හරිව පැහැදිලි. ඉතින් දැන් අපි මාර්ගයේ මිනිසුන්ගේ හැසිරීම ගැන කතා කළා. රාත්‍රියේ අඳුරේ මිනිස් ස්වභාවය ඇතුලේ හැංගිලා තියෙන අනතුරු ගැනත් කතා කළා. හැබැයි කවියේ අවසාන පේලියෙන් මේ කතාව සම්පූර්ණයෙන්ම වෙනස්ම දිශාවකට අරගෙන යනවා. ඒ කියන්නේ සබාදහමත් එක්ක තියෙන සම්බන්ධය ගැන නේද? ඔව් ඒ තමයි අපේ ස්වභාවික පරිසරය විශේෂයෙන්ම ජලය ආශ්‍රිතව තියෙන නිහඬ අනතුරු ගැන කතාව. කවිය කියන්නේ කෙනෙක් නැතුව නෑමට නොමේ යන්නේ කියලා. ඒ කියන්නේ තනියම දියනාන්නේ යන්න එපා කියන එක. මෙතන තියෙනවා හරිම අපූර්ව සමාජ විද්‍යාත්මක සහ මනෝවිද්‍යාත්මක පැතිකඩක්. අතීත සමාජයේ දිහා බැලුවොත් ඔය තනිවම නාන්න යාම සම්බන්ධයෙන් ලොකු මිත්‍යා විශ්වාසයක් තිබුණානේ. අර කලු කුමාරයා ගැන කියන කතාව නේද? හරියටම. විශේෂයෙන්ම තරුණ කාන්තාවන් ගොම්මන් වෙලාවේ තනියම නාන්න ගියොත් කලු කුමාර දිෂ්ටිය වදිනවා කියලා ලොකු විශ්වාසයක් ඒ කාලේ සමාජයේ තිබුණා. මොකද ඒ කාලේ අද වගේ හැම ගෙදරකම නල ජලය තිබෙන්නේ නැහනේ. ඔව් හැමෝම නාන්න ගියේ ගමේ ලින්දට, දොලට, එවත් නැත්තම් වැවට. අන්න ඒකයි. ඉතින් මේ වගේ තැන්වලට තනියම යන එක නවත්තන්න තමයි මේ කලු කුමාරයා කියන සංකල්පය පාවිච්චි කරලා තියෙන්නේ. මේක තමයි ඇත්තරම සිත් ගන්නාසුළුම තැන. බලන්නේ පැරණි සමාජය කරලා තියෙන දේ. ඇත්තරම එතන තියෙන ජලයේ විලීමේ අවදානම, ලිස්සා වැටීමේ අවදානම, එමත් නැත්නම් සර්පයෙක් දෂ්ට කිරීම වගේ භෞතික අනතුරක් නේ. පැහැදිලිවම. හැබැයි සාමාන්‍යයෙන් මිනිස්සුන්ට තියනානේ මට ඔක වෙන්නේ නැහැ. මං හොඳට පීනන්න දන්නවා කියන ව්‍යාජ ආත්ම විශ්වාසයක්. ඉතින් ඒ කාලේ හිටපු උගතුන් මේ භෞතික විද්‍යාවයි ජලයේ වේගයයි සර්පයින්ගේ සංඛ්‍යාලේඛනයි මිනිසුන්ට උගන්වන්න ගියේ නෑ. ඒ වෙනුවට ඇලකල්ලේ කවදාවත් පරාද කරන්න බැරි අදෘශ්‍යමාන රාක්ෂසෙක්ව නිර්මාණය කරපු එකයි. මේකෙන් වැදගත් ප්‍රශ්නයක් මතුවෙනවා. අපි අද සමාජයේ මේ වගේ පැරණි කතා අහද්දී හරිම ලේසියෙන් ඒවා මිත්‍යාවන් කියලා බැහැර කරනවානේ. කලු කුමාරයෙක් කොහෙද ඉන්නේ කියලා අපි අහනවා. ඔව් අද කාලේ ළමයි එහෙමව විශ්වාස කරන්නේ නැහනේ. ඒක ඇත්ත. හැබැයි අපි කල්පනා කරන්න ඕනේ මේ වගේ මිත්‍යාවන් පිටුපස්ස කොයිතරම් ප්‍රබල ප්‍රායෝගික මහජන සෞඛ්‍ය සහ ආරක්ෂක පණිවිඩයක් හැංගිලා තියෙනවද කියලා. බිය කියන මනෝවිද්‍යාත්මක මෙවලම පාවිච්චි කරලා ඕන් මුළු සමාජයකම ආරක්ෂාව ඒ හරහා තවුරු කළා. අනිවාර්යයෙන්ම. දැන් අපි එකේ විද්‍යාත්මක සහ භෞතික යථාර්ථයේ පැත්තෙන් බැලුවොත් මේ ජලය ආශ්‍රිත අනතුරු කියන්නේ කොයිතරම් භයානක දේවල්ද? දැන් දියැලි, ගංගා වගේ තැන්වලට නාන්න ගියාම විශේෂයෙන්ම ඔය කඳුකර ප්‍රදේශවල කිසිම පෙර දැනුම් දීමක් නැතුව ශානිකව ජලපහර වැඩි වෙන්න පුරුවම් නේ. ජලයේ හැසිරීම කියන්නේ හරිම සංකීර්ණ භෞතික විද්‍යාත්මක තත්ත්වයක්. කෙනෙක් තනියම ගලකුඩින් ලිස්සලා වැටිලා ඔළුව වැදුනොත් අඟල් කිහිපයක ගැඹුර තියෙන වතුරක් වුණත් මාරාන්තික වෙන්න පුළුවන්. එතනදී Tamanව වතුරෙන් උඩට ගන්න, එහෙමත් නැත්නම් උදව්වට කාව හරි කතා කරන්න දෙවනි කෙනෙක් එතන නේ. ඒක හරිම භයානක තත්ත්වයක්. ඒකයි. කවියා කියන්නේ කෙනෙක් කොච්චර දක්ෂ පිහිනුම් කරුවෙක් වුණත් යන තැන කොච්චර හුරු පුරුදු වුණත් කවදාවත් තනිවම ජලයත් එක්ක ගනුදෙනු කරන්න යන්න එපා කියලා. හදිසි අනතුරකදී ළඟ ඉන්න අනිත් පුද්ගලයා කියන්නේ ජීවිතයත් මරණයත් අතර තියෙන එකම සාධකය වෙන්න පුළුවන්. ජලය කියන්නේ කොයිතරම් සුන්දර දෙයක් වුණත් ඒක ඇතුලේ තියෙන ඒ නිහඬ මාරාන්තික බව අපි නිතරම සිහිය තියාගන්න ඕනේ. ඉතින් මේ හැම දෙයකම තේරුම කුමක්ද? අපි මේ සම්පූර්ණ ගවේෂණීය පුරාවටම කතා කරේ සිරිත් මල්දම්බ පොතේ තියෙන වසර 130කට කලින් ප්‍රාථමික ළමයින්ට ලියපු කවි පේලි 4ක් ගැන විතරයිනේ. ඔව් පේලි 4ක් විතරයි. හැබැයි ඒ වචන ටික ඇතුලේ නාගරික සැලසුම්කරණය, පරිණාමීය ජීව විද්‍යාව සහ ප්‍රතිචාර දැක්වීමේ වේගය, අපරාධ මනෝවිද්‍යාව සහ මුල් කාලීන මහජන ආරක්ෂක උපාය මාර්ග කියන මේ දැවන්ත සංකල්ප ඔක්කොම ගැබ්වෙලා තිබුණා. ඔව්.
ඒකෙන් අපිට පේනවා සැබෑ ප්‍රඥාව කියන එක කිසිම දවසක කාලයත් එක්ක පරණ වෙන්නේ නැහැ කියලා. සමාජයේ වෙලස් වෙන්න පුළුවන්, වාහන අලුත් වෙන්න පුළුවන්, අහස උසට ගොඩනැගිලි හැදෙන්න පුළුවන්. ඒත් මිනිසාගේ මූලික පැවැත්ම සහ අපේ අවදානම් කළමනාකරණය කරන නීති රීතිවල හරය එදාටත් අදටත් එකයි. ඒක සම්පූර්ණ ඇත්ත. ඒක තමයි මේ වගේ පැරණි කෘති අදටත් අපිට මේ තරම් වැදගත් වෙන්නේ. ඒවයේ තියෙන අර්ථය කවදාවත් යල්පනින්න නෑ. අද අපි පාවිච්චි කරන නවීන ආරක්ෂක තාක්ෂණයන් ගැන අපේ වාහන පාරේ ඉරෙන් පිට පනිද්දී අනතුරු අගවන ලේන් ඩිපාචර් වෝනින් සිස්ටම්ස්, පාරේ තියෙන CCTV කැමරා ජාලාවන්, අපේ දුරකථනවල තියෙන ඉමර්ජන්සි SOS apps මේ හැම දෙයක්ම හදලා තියෙන්නේ ඇයි? ඒක ලොකු ප්‍රශ්නයක්. ඇත්තටම බැලුවොත් මේ මිලියන ගාණක් වටිනා නවීන ඩිජිටල් යෙදුම් පවා අදටත් උත්සාහ කරන්නේ මීට සියවසකට පෙර අර කවි පේලි 4කින් දැක්කේ මූලික මානව දුර්වලතා ටිකම කළමනාකරණය කරන්න නේද? අපි කොච්චර දියුණුයි කිව්වත් පාරේ අනවධානින් යන එක, රාත්‍රී අඳුරේ අනවශ්‍ය අවදානම් ගන්න එක, ස්වභාව දහමේ සැඟවුණු අනුතුරු ගැන තක්සේරුවක් නැතුව තනිවම යන එක අදටත් නතර කරලා නැහැ. තාක්ෂණය දියුණු වුණාට මිනිසාගේ හැසිරීම වෙනස් වෙලා නැහැ. හරියටම හරි. තාක්ෂණය කොච්චර ඉස්සරහට ගියත් මිනිස් ස්වභාවය සහ අපේ අනාරක්ෂිත භවය කිසිදා වෙනස් වී නැති බව තමයි මේකෙන් පේන්නේ. ඒ ගැඹුරු යථාර්ථය ගැන තවදුරටත් කල්පනා කරලා බලන එක වටිනවා. මේ අදහසත් එක්ක අදට අපි සමුගන්නවා. නැවතත් මේ වගේම අපූර්ව ගවේෂණයකින් හමු වෙමු.